ඇමරිකාව කියපු ගමන් මුලින්ම මතක් වෙන තැනක් තමයි නිව්යෝක් සිටි එකේ මෑන්හැටන් වල තියෙන ටයිම්ස් ස්ක්වෙයාර් එක. අපි මූවීස් වල, ෆොටෝස් වල, ටීවී එකේ දැකලා තියෙන ඇමරිකාව හරියටම ෆීල් වෙන තැනක් තමයි ටයිම්ස් ස්ක්වෙයාර් කියලා කියන්නේ. මෙතන තියෙන විශේෂම දේ තමයි පැය 24 පුරාම දැල්වෙන හරිම බ්‍රයිට්, වයිබ්‍රන්ට් ඩිජිටල් බිල්බෝඩ්ස්. මේ බිල්බෝඩ්ස් නිසා මෙතන ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට පවා දර්ශනය වෙනවා. මේ බිල්බෝඩ්ස් වගේම ටයිම්ස් ස්ක්වෙයාර් එකේ පිරීලා ඉතිරිලා ඉන්න සෙනග සහ එතන තියෙන ඩයිනමික් ස්වභාවය නිසා මෙතන තියෙන්නේ හරිම අමුතු වයිබ් එකක්. දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියට සිද්ධ වෙන නිව් ඉයර් ඊව් බෝල් ඩ්‍රොප් එක සිද්ධ වෙන්නේ මේ ටයිම්ස් ස්ක්වෙයාර් එකේ. ඒක නිසා නිව් ඉයර් ඊව් එකට ටයිම්ස් ස්ක්වෙයාර් එක සෙනගින් පිරීලා ඉතිරිලා යනවා. ටයිම්ස් ස්ක්වෙයාර් එකේ තියෙන නිව් ඉයර් ඊව් සෙලිබ්‍රේෂන් එක තමයි ඇමරිකාවේ තියෙන විශාලම සහ ජනප්‍රියම නිව් ඉයර් ඊව් සෙලිබ්‍රේෂන් එක. මෙතන ලෝකයේ තියෙන වැඩිම සංචාරක ආකර්ෂණයක් තියෙන තැන. දවල් රෑ කියලා වෙනසක් නැහැ. මෙතන දවසේ පැය 24 පුරාම හරිම බිසි. ටයිම්ස් ස්ක්වෙයාර් කියලා කියන්නේ මිඩ්ටවුන් මෑන්හැටන් වල බ්‍රෝඩ්වේ 7th Avenue සහ 42nd and 47th Street කැපෙන ඉන්ටර්සෙක්ෂන් එක. මෙතනට ටයිම්ස් ස්ක්වෙයාර් කියන නම ලැබිලා තියෙන්නේ මෙතන තියෙන නිව්යෝක් ටයිම්ස් බිල්ඩින් එක නිසා. මේ තමයි 2025 අවුරුදු උදාවට ටයිම්ස් ස්ක්වෙයාර් එක ලෑස්ති කරපු විදිය. ටයිම්ස් ස්ක්වෙයාර් එකේදී අපිට නිව් ඉයර් ඊව්ස් බෝල් ඩ්‍රොප් ටෙස්ටිං එකකුත් දැක ගන්න ලැබුණා. මේකෙදි වෙන්නේ වෝටර්ෆර්ඩ් ක්‍රිස්ටල්ස් වලින් හදපු මේ දිලිසෙන විශාල ගෝලය හරියටම අලුත් අවුරුද්ද උදා වෙන වෙලාවට වන් ටයිම්ස් ස්ක්වෙයාර් බිල්ඩින් එකේ තියෙන කණුවක් දිගේ පහළට එන එක. මේ අවුරුද්දේ තියෙන තව විශේෂ දෙයක් තමයි දැනට පාවිච්චි කරන ගෝලය අවසාන වතාවට නිව් ඉයර් සෙලිබ්‍රේෂන්ස් වලට පාවිච්චි කරන්නේ මේ අවුරුද්දේ වීම. මේ වගේ එක එක විදිහේ කැරක්ටර්ස් වල කොස්ටියුම්ස් ඇඳගත් අය ටයිම්ස් ස්ක්වෙයාර් එකේ ඉන්නවා. ඔයාලට කැමති නම් ඒගොල්ලන් එක්ක ෆොටෝ එකක් ගන්නත් පුළුවන්. මෙතන ඉන්නේ ඒ වගේ ෆේමස් කැරක්ටර් එකක් තමයි කව්බෝයි. ඒ වගේම මෙතනට ආවොත් එක එක විදිහේ ස්ට්‍රීට් පර්ෆෝමන්සස් උත් බලා ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව නිව්යෝක් සිටි එකේ මේ වගේ තවත් තැනක් බලන්න එකගෙන යනවා.